හිරුකුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද කතා කරන්න සූදානම් වෙන්නේ කේන්දර බලන මිනිස්සයා ඉදිරියට මේකලාගේ නංගිත් එක්ක එකතු වෙලා අනිවාර්යෙන්ම දිනෙත්මින්ගේ තාත්තව එළියට අරගෙන යනවා වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඔය බංගලාවට කෝල් එකක් දීලා කොහොම හරි මේ ළමයව සම්බන්ධ කරගෙන ඉදිරියට මේ වැඩ ටික වෙන විදිය ගැන අපි ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්නට එපා. හිරුකුමරු ආදරය ගෙනල්ලා කතාවේ කේන්දර බලන මිනිස්සෙක් කියන්නේ මේකලාගේ රහස් හොඳින්ම දන්න කෙනෙක්. ඔහු මේකලාගේ නංගි සමග එකතු වෙලා දිනෙත්මින්ගේ තාත්තව බේර ගැනීමට උත්සාහ කිරීම කතාවේ විශාල හැරවුම් ලක්ෂයක් වෙනවා. ඔහු මේකලාට උදව් කරන්නේ නැහැ. අය කරන අසාධාරණ වැඩ ගැන ඔහු තුළ යම් බියක් හෝ පසුතැවීමක් තියෙනවා. ඒ නිසා ඔහු දිනෙත්මින්ගේ පාර්ශ්වයට උදව් කිරීමට තීරණය කළා තියෙනවා. මේකලාගේ නංගිට මේකලා ක්‍රියාකලාපය ගැන කලකිරීමක් ඇති වී තිබෙන නිසා ඇය හඳහන් බලන මිනිස්සය ලවා රහසිගතව අනිවාර්යෙන් දිනෙත්මින්ගේ තාත්තව බේරලා යවන්න කටයුතු කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේකලා හිතන්නේ ඇත්තම කියනවා නම් තමන්ගේ නංගි මේ වගේ දෙයක් කරයි කියලා කවදාවත් හිතන්නේ නැහැ. ඇත්තම කියනවා නම් ওই කේන්දර බලන මිනිස්සගේ වැදගත්කම පහුගිය කාලේ කතා කරන්න කටයුතු කරලා තිබුණා. පුංචි අම්මටත් කිව්වා ඒ මිනිස්සේ ඉන්නවා නම් දෙන්න තමන් ඕන දෙයක් ලබා දෙන්නම් කියලා. ඒ කියන්නේ දිනෙත්මින්ගේ තාත්තව එළියට එක්කන් යාවි කියලා ලොකු බයක් මේකලාට තියෙනවා. ඉතින් කොහොමනත් ඉදිරියට දිනෙත්මින්ට බාර දීලා එතකොට මේ හැම දෙම සිද්ධ වෙන්නේ ඔන්න ඔය හේතු මතයි කියන කතාව තමයි අපි අද මතක් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම මේකලා හැමදාමත් බලාපොරොත්තු තියන් ඉන්න විදිහේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ දේවල් සියල්ල ඔක්කොම වෙනස් කරන තැනකටපත් වෙන්න උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන මේ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී ඔයාට මතක් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන. අද අපි මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරනවා කියලයි මට කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම දිනෙත්මින් තාත්තා නිදහස් වෙලා ගියොත් ඒකේ තියෙන වටිනාකම ඇත්තටම වචන වලින්ම විස්තර කරන්න පුළුවන් කියලයි මම ඔයාලට කියන්නේ. දිනෙත්මින් සහ එතකොට හංසනාටත් ඒක සතුටක් වනවා ඇති.